ඔන්න යාළුවනේ අද මම ඔයාලට ගෙනාව ලයිට් පත් වෙන සාරියක්. මම මේ සාරියේ හරස් අතට යෙදුවේ වෙනද ගහන කපු නූලයි ඉලාස්ටික් යෙදුවා. ඊට අමතරව ලුමිනස් පටි යෙදුවා. ලුමිනස් පටි වලින් තමයි සාරිය දිලිසෙන්න පටන් ගන්නෙ. ඔයාලා කියයි කෙඳි ගහලත් අපිට ඒක ගන්න පුළුවන් නේ කියලා. ඒ වුණාට ඊට වඩා විශේෂත්වයක් මේ සාරියේ තියෙනවා. හරස් අතට කපු නූල යොදන ගමන් ඒකේ අලංකාරය වැඩි කරන්න පාට නූලුත් පාවිච්චි කරා. ඊට අමතරව සාරියේ දෙපැත්තේ බෝඩර් දෙකට මම අඟල් 6න් 6 දුරින් ඉලාස්ටික් දැම්මා. ඉලාස්ටික් දාන අතරට ලුමිනස් පටියත් ඒ විදිහටම දාගෙන ගියා දෙපැත්තේ බෝඩර් දෙකට. ඊට අමතරව හෙඩ් පීස් එකට දැම්මා. ඉතින් මේ සාරිය අපි කළුවරේ ඇඳගෙන ගියා කියමුකෝ. කළුවරේ අඳිනකොට අපිට සාමාන්‍ය කළුවරකදී මේ වගේ අඳුරු පාටක් ඇඳහම පේන්නේ නැහැ කෙනාව. ඉතින් මේක ඇඳහම ලයිට් එළිය වැදිච්ච ගමන් අර බෝඩර් දෙකයි හෙඩ් පීස් එකයි ලස්සනට දිස්නේ දෙන්න පටන් ගන්නවා. ඒක තමයි මේ සාරියේ තියෙන විශේෂත්වය. තව හෙඩ් පීස් එක ඉලාස්ටික් දාපු හින්දා බුකුටු වෙලා ඇකිලිලා පේනවා. ඒකත් හරි ලස්සනයි. හැබැයි මේ සාරිය අඳින්න පුළුවන් සාරියට විතරයි. ඔසරියට අඳින්න බෑ. ඔයාලත් මොකක් හරි විශේෂත්වයක් දැක්කනම් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න.